අපිව බාගෙට දන්න මිනිස්සු තමයි හැමතිස්සෙම අපිත් එක්ක ඇරියස් හදාගන්නේ. අපිව හොඳටම දන්න කවුරුවවත් හෝ අපිව දන්නේම නැති මිනිස්සු කවදාකවත් අපිට ගහන්නේ නැහැ. බාගෙට සෙට්ලා ඉන්න බාගේ අයව තමයි ගහන්නේ. ඔය ගල් ගහන සීමාව ළමයි එක සීමාවක් දක්වා විතරයි වදින්නේ. ඔය සීමාව තරණය කරන එක තමයි අමාරුමත්. හේතුව ගල් ගහන එකම තමයි. පුළුවන් තරම් බාධක දීලා බලනවා වට්ටන්න. ඒක තමයි හේතුවත්. මෙහෙම පිහියෙන් අයිනවා වගේ කියන වචනය පවා අපේ ගමනට බාධාවක් නෙමෙයි. අපිව ගොඩ හිතනවනේ. අන්න ඒක තමයි නොකරන්න ඕනේ. දියුණුවට අත්‍යවශ්‍ය වෙන්නේ දියුණුව පතන මිනිස්සු විතරයි. ඒක නොපතන මිනිස්සු දියුණුවට අත්‍යවශ්‍ය නැහැ. ඒ නිසා ගල් ගහන අයට ගල් ගහන්න දෙන්න. කාගෙන මේ දුර තරණය කරන්න. ඔයාලගේ ජීවිතේ එක සීමාවකට එහායින් උඩට ගියාට පස්සේ ඔය ගහන ගල් ආයෙ වදින්නේ නැහැ. බාගේ මිනිස්සුන්ට ඔයාලා වටන්න බෑ. ගහන ගල් ආයෙම වැටෙන්නේ යාල ගොල්ලට තමයි. ඔයාලා ඊට උඩට ඇවිත්. ඒ නිසා කාගෙන උඩටම යන්න. මැතරෙන්න එපා. 64යි ඊට එහා පැත්තේ තියෙන 16 පැසට් දෙක පොඩ්ඩක් බලන්න ඕනේ. මොකද අත උඩ ගියා නම් ඒ දෙක අනිවාර්යෙන් පාලට ඇවිල්ලා. එතකොට ඒ දෙන්න කට් කරපෙ හැටි මේ උඩ ගිය එක්කෙනා පහලට ඇවිල්ලා ගානට සමාන වෙනවා. එන්නේ ඒක ඔබේ අදහස තියෙන්න ඕනේ.